මෙන්න මේ වගේ උටුන්නක් හදන්න තමයි අපි යන්නේ. හරිම ලේසියෙන් මේ උටුන්න හදාගන්න. ඔයාලට ඕනි මේ වගේ A4 එක. A4 කොලයක් ඕනි පාට A4 කොලයක්. ඔයාලා කැමති පාටකින් ගන්න. ඊට පස්සේ ප්‍රමාණ මේක ලොකු ප්‍රමාණයේ මලක්. ඊට වැඩි අඩු ප්‍රමාණයේ මල් දෙකක්. ඊටත් වැඩි අඩු ප්‍රමාණයෙන් තව මල් දෙකක් කපා ගන්නවා අපි. හරිද? හරි මේ වගේ එකක් හදමුද? නම් මෙන්න මෙයත් එක තමයි මම මේක හදන්න යන්නේ. මේ පළවෙනියට කරන්න ඕනේ මෙන්න මේ A4 එක හරි මැදින් දෙකට බෙදා ගන්නවා. හරිද? මෙන්න මේ විදිහට හරි මැදින් දෙකට බෙදාගෙන මෙන්න මේ වාටියේ අපි කපනවා. කපමු. මෙන්න මේකේ හරි මැදින් කපනවා. කපමු. හරිද? කපාගෙන කෑලි දෙකක් හදා ගන්නවා. මෙන්න මේ විදිහට කෑලි දෙකක් හදාගෙන ඊට පස්සේ කරන්නේ මේ කෑලි දෙක මෙන්න මේ විදිහට අලවනවා. මෙන්න මේ විදිහට ගම් ගාලා අලවනවා. මේ කෑල්ල අඟලක විතර ප්‍රමාණයෙන් අපි අලව ගන්නවා. ගානට තියලා අලව ගන්න. අලවන්න. ලොකුටද? ටිකක් වේලෙන්න තියලා දාලන්න පුතා. එහෙම අල්ලන්න. මේක මෙන්න මේ විදිහට නමා ගන්න. ඒවයි ෆෝන් එක පේනවා. ෆොටෝ ගිහුවා. ෆොටෝ ගිහුවා. ඊට පස්සේ මේ අලවගත්ත කොළ දෙක අපි මෙන්න මේ විදිහට දෙපැත්තෙම නමා ගන්න. මේ විදිහට නමාගෙන මැදට එන්න නමාගෙන මේ අනිත් පැත්තත් මේ විදිහට නමනවා. ඔන්න විදිහට පටියක් හදා ගන්නවා අපි ආයි. තමන්නේ මේක නම. අන්න මේ විදිහට අපි පටියක් හදාගෙන මෙන්න මේක මේ විදිහට පටියක් හදා ගන්නවා. හරිද? ඒ පටියේ මෙන්න මේ දාර දිගේ ගම් ගාලා මේක අලව ගන්න උනා. මේක ගම් ගාලා අලව. නල. මෙන්න මේ විදිහට අපි පටියක් හදා ගන්නවා ගම් ගාලා. හරි නේද? හරි. ඊට පස්සේ කරන්න ඕනේ අපි මේක මේ පැත්ත හරවලා හොඳ පැත්ත හරවලා මේ මැදින් මේ ලොකුම මල අලවනවා. මේ ලොකුවටම කපපු මල මේ මැදින් අලවනවා. අපි ගම් ටිකක් ගාලා අලවනවා. ඒක අලවද්දී මෙන්න මේ පාටියෙන් ටිකක් උඩට එන්න තමයි මේ අලවන්නේ. අලවන්න. හරි. ඊට පස්සේ ඊට වැඩි අඩු ප්‍රමාණයෙන් ගත්ත මල් දෙක මේ තියෙන්නේ. ඊට වැඩි අඩුවෙන් ගත්ත මල් දෙක මෙන්න මේ වගේ ඇතුළට දාලා අලව ගන්න ඕනේ. ටිකක් උඩට එන්න. මෙන්න මේ විදිහට. ලස්සන. ගම් ගන්නද මේක මලි? කොය ගම්. මෙතන යලවන්න. කොතෙන්ද? ඊට පස්සේ මේකත් අලවන්න. මේක අලවන්න. මෙතන යලවන්න. තව එකක් තියෙනවා. ඔව් තව එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අලව ගන්නවා. හරිද? ඊට පස්සේ ඊට වැඩි අඩු ප්‍රමාණයට කපාගත්ත මල් දෙක චූටි මල් දෙක ඒ මල් දෙක මේ දෙපැත්තෙන් අලව ගන්නවා ඇතුළට දාලා. අලව. යම් ගාලා අලව.
අරවල මෙතන. මොදෙනි? මෙහාට කරපන්. වැඩි. අන මෙන්න දැන් ඔයාලට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ මල් මැදට චූටි බෝල 4ක් අලව ගන්න මේ මල් ටික ලස්සන වෙන්න. හරි. මේ මැදින් බෝල 4ක් අපි අලව ගමු. අතර බෝලේ කොයි? 5ක් තියෙනවා. 5ක් අලව ගන්න. අතිය. හරි. තව බෝලයක් නේද? තව බෝලයක් මං කන්නද? හලෝ. හයි. මෙන්න මේ විදිහට අලව ගත්තට පස්සේ මෙන්න මෙයා ඔයාලගේ ඔළුවේ ප්‍රමාණය බලලා පිටිපස්සෙන් මේ කොලේ අලව ගන්නවා. මෙන්න මේ ප්‍රමාණය බලලා අපි මේ ගම් ගාලා මේක අලව ගන්නවා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් වෙන්නකන් ඉන්න වෙනවා චුට්ටක්. වෙන්නකන් ඉඳලා දෙම්මා. මේ විදිහට උටුන්නත් දාගන්න. ඔයාලත් හදන්න ඕනි හැමෝම මේ වගේ ලස්සන උටුන්නක්. හ්ම්.